සුබපන්දු ඔයාලා හැමෝටම ගොඩ කාලෙකට පස්සේ තමයි මම මගේ පුංචි කිචන් එකට මේ ආවේ. ඉතින් බබත් එක්ක මේ දවස්වල කෑම හදාගන්න බෑ. ඒ හින්දා අද නම් ඉක්මනටම හදාගන්න පුළුවන් නූඩල්ස් එකක් හදන්න තමයි ආවේ මේ බබා නිදි අතරේ. ඉතින් හිමීට වැඩි සද්ද දාන්න නැතුව ඉක්මනට මම මේ හදන්නේ ශනික නූඩල්ස් එකක් හදාගන්න. හොඳ නෑ තමයි. ඒ වුණාට මේ වෙලාවේ ආසාවක් ආවා නූඩල්ස් එකක් කන්න ඕන කියලා. ඉතින් වෙනදාට නම් පැකට් දෙකක්වත් කනවා. අද ඉතින් එක පැකට් එකයි කන්නේ. මොකද හොඳ නෑනේ වැඩි. ඉතින් මම මේ නූඩල්ස් එක හදාගන්නේ මේ නූඩල්ස් එක තම්බ ගන්න ඕන. තම්බ ගද්දී අර බෙරි වෙන්නම තම්බන්නේ නැහැ. අර කර්ලි හෙයා එකක් වගේ තියෙන්නේ. අන්න ඒ වගේ වෙන්න තම්බ ගන්න ඕනේ. ඒ කරලා ඒක අයින් කරලා පැත්තකින් තියලා ආයේ ඒ තාච්චියටම තෙල් චුට්ටක් දාලා ඉතින් 3-5 කුඩු ටිකක් ඔයාලා බිත්තර කනවා නම් සොසේජස් කනවා නම් ඒ වගේ මොනවාම හරි දැන් මේකට ගෙදර තින් දේවල් දාගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මේක හරි ලේසියෙන් හදන එකක් කියලා. ඉතින් මේකට මම තව ටිකක් රස වැඩි කරගන්න 3-5 ටිකක් ඒ වගේම මිරිස් කුඩු ටිකක් එතකොට තව මම මේකේ සැෂේ පැකට් එකක් දාගන්නවා. ඒ වගේම තමයි මේක දැම්මට මේ මම ලුණු චුට්ටකුත් මේකට ආයේ දාගන්නවා. එතකොට තව ගම්මිරිස් චුට්ටකුත් දාන්න පුළුවන්. මං හිතන්නේ මං ගම්මිරිස් කුඩු නම් මේකට දාගෙන නැහැ. ඔයාලගේ සැර අනුව මේක එහෙට මෙහෙට වෙන්න පුළුවන්. තවත් මේක අර මට වෙලා නැති හින්දා තමයි මම මේ විදිහට නූඩල්ස් ටික දාලා කරකව ගත්තේ. නැත්නම් ඔයාලට පුළුවන් මේකට ලුණු, අමු මිරිස්, කරපිංචා, තක්කාලි එහෙම දාලා මේ විදිහට හදාගන්න. ඒතකොට තවත් රස වැඩි. ඉතින් අන්තිමටම මම තව ටිකක් රස කරගන්න අර නූඩල්ස් එක. ඒතකොට අර ෂයිනි ලුක් එකක් එනවනේ. ඒ හින්දා මම ඔලිව් ඔයිල් ටිකක් මේකට දාගත්තා. ඉතින් මේක හදිස්සියෙන් හදපු ටක් ටික් නූඩල්ස් එකක්. හදයි මාරම රසයි. අනිවාර්යෙන්ම කාලා බලන්න. මම හවසට අපේ හස්බන්ඩ්ට තේ දුන්නත් මේ වගේ නූඩල්ස් හදලා දෙනවා සමහරක් වෙලාවට. ඉතින් අනිවාර්යෙන්ම හදලා කාලා බලන්න.